අවකාශය මත තමයි මේ දේ මට අද ලැබුණේ. නැවතත් මම guru.lk තුලින් ඔබත් සමග සම්බන්ධ වෙනවා. මට අවස්ථාවක් ලැබුණා කුරුණෑගල මලියදේව විද්‍යාලයට මේ සම්බන්ධ වෙන්න. ඒකට විශේෂම හේතුව තමයි මගේ ක්‍රීඩාව මේ ක්‍රීඩා කරන හැටි දැකලා ඒ දවස්වල හිටපු පුහුණුකරු රෝහන් දීරසූරිය මහත්මයා මගේ දස්කම් දැකලා මට ඇත්තටම ආරාධනාවක් ලැබුණා මේ මලියදේව පාසලට සම්බන්ධ වෙලා අපිත් එක්ක ක්‍රීඩා කරන්න එන්න කියලා. ඉතින් ඒක තමයි මගේ මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩා දිවියේ බැලුවොත් ලොකු වෙනස්කමක් ඇති කරපු තැන. මම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන දඟපන්දු යාවන්නෙක් හැටියට මම කැමති මගේ ක්‍රිකට් ජීවිතේ මට ලැබුණු අත්දැකීම් ඒ දේවල් කොහොමද මම ඔයගොල්ලොත් එක්ක ඒක බෙදා හදාගන්නේ. ඉතින් ඒකට තමයි මම මේ ලෑස්ති වෙන්නේ. හැම වෙලේම දඟපන්දු යාවන්නන්ට ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ ටිකක් විතර පරණ වෙච්ච පන්දු. විශේෂයෙන් ටෙස්ට් තරඟයක වුණත් එක්දින තරගයක වුණත් පන්දු ලැබෙන්නේ අපිට ටිකක් පරක් වෙලා. විශේෂයෙන් වේග පන්දු යවන්න එහෙම යවුවට පස්සේ. ඉතින් ඒකට ගොඩක් මම හිතන්නේ අපි දඟපන්දු යවන්න හැටියට ගොඩක් කැමතියි. මොකද ටිකක් පන්දුවේ එතකොට අලුත් ගතිය ගිහිල්ලා. ඉතින් ඒ නිසා ඒකට අපි ඕන කෙනෙක් කැමතියි. ඒ නිසා හැබැයි ඊට වැඩිය ලොකු සහයෝගයක් තියෙනවා දඟපන්දු යවන්නකොට පන්දු චුට්ට පරණ වෙලා පාවිච්චි කරද්දී. මොකද හැම වෙලේම අර මම මුලින් කිව්ව grip එක ඒ කිව්ව විදිහට grip කරන්න ලේසි. අනිත් එක හැම වෙලේම පන්දු චුට්ට පරණ වුණාම දඟ කවන්න හරිම ලේසි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අලුත් පන්දුවෙන් පන්දු යවන්න ටිකක් අමාරුයි. ඒකට හේතුව තමයි මේ ගොඩක් පේනවා මේකේ දිස්නේ වැඩි. ඉතින් දිස්නේ වැඩි කියන්නේ ඇඟිලි වලින් රඳව ගන්න තියෙන අමාරුව වැඩි. මොකද අලුත් පන්දුවක අනිවාර්යෙන් මේ ෂයින් එක තියෙනවා. මේ පන්දුවේ දෙපැත්තෙම මේ ෂයින් එක තියෙනවා. මේ පන්දුවේ දිස්නයත් අඩුයි. මම හිතන විදිහට 10ක් 15ක් විතර පන්දුවක් මේක. ඉතින් ඒකේ විශේෂයෙන් ඇඟිලි වලට අල්ලා ගැනීමට තියෙන හැකියාව වැඩි. ඉතින් මොකද විශේෂයෙන් දඟපන්දු යවන්නෙක් වුණාම පන්දුව දඟ කවන එක තමයි වැදගත්ම දේ. ඉතින් මම හිතනවා ඒක තමයි පරණ පන්දුවක සාමාන්‍යයෙන් ටිකක් පන්දුව පරණ වුණාම තියෙන වාසිය දඟපන්දු යවන්නෙකුට. එහෙමනම් අපි පරණ පන්දුවෙන් ටිකක් පන්දු යවලා බලමු. එහෙනම් dialogue guru.lk හරහා සම්බන්ධ වුණු ඔබ සැමට සුබ දවසක්.